එක්තරා යක්ෂයෙක් අඟුලිමාල මුනිදුන් දැකලා උන්වහන්සේගේ භාවනා කරනකොට වටේ සක්මන් කරනවා. හරි ආදරෙයි. සාමාන්‍යයෙන් මම හිතන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ රත්තරන් පාටට බැබලි හිටපු කෙනෙක් කියලා. වනේ හිටපු හැඩි දැඩි චරිතයන්නේ. ගස් කොළන් සත්ව මාංශ කාලා කැලේමනේ හිටියේ. මහාන විලාස කැලේටමනේ ගියේ. ඊට පස්සේ උන්වහන්සේ භාවනා කරන අර යක්ෂයා සැරිසරනවා. අඟුලිමාල මහරහතන්සේ කෙටි කාලකින් පිරිනිවන් පෑවා මහා වනයේ ඇතුලේ. ගොඩාක් කල් හිටියේ නෑ. ඊට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තෙරුන් වහන්සේලා දර දාලා ඒ දේහය දැව්වා. හිතා ගන්න බෑ ඒ ගින්දර කොහොමද මගේ මුනිතුන් දැව්වේ කියලා. අර නිතර භාවනා කරනකොට සක්වලම් කරන යක්ෂයෙක් හිටියනේ. අනේ මගේ මුනිදුන් ආයේ කවද දකින්නද? මට නම් ජීවිතයක් එපා කියලා. දුවගෙන ගිහිල්ලා අර ගින්දරට පැන්නා. දැල් වෙන චිතකයට පැන්නා. පින්වත්නි, යක්කු මේ ගින්දරෙන් පත් වෙන්නේ සාමාන්‍ය ගින්දරෙන්. පුදුමයි, ආශ්චර්යයි. අර චිතකේ දැවුණා. රහතන් වහන්සේ නමක් දැවෙන චිතකේ යකෙක් පිච්චුණා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ දේහේ දැවිලා ඉවර වෙන්නක් කලින් ඒ ධාතුන් වහන්සේලා දෙව්ලොව වඩම්මනකොට එයින් දෙව්ලොව ධාතුන් වහන්සේලා වඩම්මනකොට මේ යක්ෂයා මෙතනින් චුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. බ්‍රහ්මචාරී අඟුලිමාල මහරහතන් වහන්සේට පුද පූජා පවත්වලා ගොඩාක් දෙව්ලොව ගියයි බ්‍රහ්මචාරී ස්ත්‍රී ඇසුරෙන් ඈත් වෙලා ඉන්නේ. දිව්‍ය ලෝකයේ තියෙන බ්‍රහ්ම විමාන වගේ අඟුලිමාල මහරහතන් වහන්සේට දම් බෙදපු ඒ පිනෙන් දෙව්ලොව ඉපදිච්ච අය. අහෝ ඒ උත්තමී වාසනාවක්. කෙලෙස් කසඩ වලින් ලාමක සිතුවිලි වලින් චුත්ත සිතුවිලි වලින් පීඩා විඳ ඉන්න මේ සංසාර සත්වයා අහෝ මේ කරන පින් බලෙන් මේ කුසල්ම පෙරටුවට ඇවිල්ලා දෙව්ලොවත් බඹසර දෙවියන් අතර උපදිනවා කොච්චර හොඳද? මේ කාම දාහින් ගැලවී යන්නත් නැත්තම් කොච්චර හොඳද? ඉතින් ඒ උත්තමයාගේ ශ්‍රී දේහය දැවිලා ගියා. ධාතුන් වහන්සේලා නෑ මිනිසුන්ට පේන්න. පෙලක් තැන්වල කතා වුණා. හැමතැනම ආරංචි නෑ රහත් වෙලා කියලා. පෙලක් තැන්වල සංඝයා කතා වුණා. අඟුලිමාලයන් පිරිනුවම් පෑවා. කොහේ ඉපදුනාද දන්නේ නැහැ කියලා. ඇයි අර දේහේ අලු නැහැ ධාතු නැහැනේ. මක්ක වුණාද ඒවට? දෙවියන් රැගෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒ බ්‍රාහ්මණයා පිරිනුවම් පෑවා. එතකොට අදටත් මිනිස්සු අතර ධාතුන් වහන්සේලා ගැවෙනවා නම් උරුමකාරයන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා තමයි අදත් මිනිස්සු අතරට උරුම උනේ. කවුද උරුමකාරයෝ? සමහර වෙට ඔය අඟුලිමාල මුනිදුන්ටම උපස්ථාන කරලා මනුස්ස ලෝකෙ ඉපදිලා ධාතුන් වහන්සේලාට වැඳ ඉන්න අය ඇති. එතකොට අර ධාතුන් වහන්සේලා රකින්න දෙවිවරු ඒ උරුමෙට ඒ අයට වඳින්න ලැබලා දෙනවා, අනුකම්පා කරනවා. අඟුලිමාල මහරහතන් විශේෂයෙන්ම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතුරු උනේම වැරදි කරන අයට සපත කර කර නැගී හිටින්න ශක්තිය දෙන්නයි. වැරදි කරන ලෝකෙට වරදින් අත්මිදින්න පින් පුරවා ගන්නටයි. කුසල් කරන්නටයි. නිවනින් සැනසෙන්නටයි. පිරිනිවන් පාලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන තාක් අපිට මේ විදිහට අනුකම්පා කරනවා. නමුත් උන්වහන්සේගේ සත්‍ය කල්පයක් පුරා ලෝකෙට අනුකම්පා කරනවා.